ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 5000 පසු කළා. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ පුරවැසියන් පෙරට වඩා ටිකක් ධනවත් වෙලා. නමුත් ඇත්තටම ඔබ ධනවත් වුණාද? මේක ගොඩක් දෙනෙක්ට තියෙන ගැටලුවක්. එහෙම නැත්නම් ඒක පුද්ගල ආදායම ඉහළ ගියා කියන්නේ මහ බැංකුවේ ඉලක්කම් හරඹයක් විතරද? මෙහි සම්පූර්ණ ඇත්ත නැත්ත නිවැරදි දත්ත සහිතව අද වීඩියෝ අවසන් වන තෙක් නරඹුවොත් ඔබට ඉතාමත්ම පැහැදිලිව අවබෝධ කරගන්න පුළුවන්. මුලින්ම අපි සොයා බලන්නේ ඒක පුද්ගල ආදායම කියන්නේ මොකක්ද සහ ශ්‍රී ලංකාව තුල ඔබ සිටින ස්ථානය කොතනද කියලා. ඒක පුද්ගල ආදායම නිර්මාණය වෙන්නේ රටේ සමස්ත දල්දේශීය නිෂ්පාදනය ජනගහනයෙන් බෙදූ විට. ඒ කියන්නේ රටේ වාර්ෂික සමස්ත ආර්ථිකය ජනගහනයෙන් බෙදූ විට තමයි ඒක පුද්ගල ආදායම නිර්මාණය වෙන්නේ. 2025 වර්ෂයේ IMF ප්‍රකාශ කරන පරිදි ශ්‍රී ලංකාවේ සමස්ත ආර්ථිකය බිලියන 108.8ක් වෙනවා. එය 2024ට සාපේක්ෂව බිලියන 10කට ආසන්න ඉහළ යාමක්. ඒත් සමගින් ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමරිකන් ඩොලර් 5000 පසු කළා. මේ වෙද්දී ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම පවතින්නේ ඇමරිකන් ඩොලර් 5003ක් විදියට. දැන් අපි සොයා බලමු මෙමගින් එක් පුද්ගලයෙක්ට කොපමණ මුදලක් හිමි වෙනවද කියලා. එවිට ඔබට ඉතාමත්ම හොඳින් අවබෝධ කරගන්න පුළුවන් ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායමට සාපේක්ෂව ඔබේ ආදායම් මට්ටම මොන වගේද කියලා. අද වෙද්දී ඇමරිකන් ඩොලර් එකක් ශ්‍රී ලංකන් රුපියල් 321ක් වෙනවා. මුලින්ම අපි ඇමරිකන් ඩොලර් 5003 ගුණ කරගන්න ඕන 321න්. එවිට වාර්ෂික ඒක පුද්ගල ආදායම ශ්‍රී ලංකන් රුපියල් වලින් බලා ගන්න පුළුවන්. එවිට ශ්‍රී ලංකන් රුපියල් 16,5963ක අගයක් එනවා. මෙය ඔබගේ වාර්ෂික ආදායම විය යුතුයි. දැන් අපි එය 12න් බෙදලා මාසික ආදායම් පිළිබඳ අවබෝධයක් ලබා ගමු. එය 12න් බෙදූ විට එනවා රුපියල් 1,33,830ක්. ඒ අනුව ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායමට අනුව පුද්ගලයාගේ මාසික ආදායම ශ්‍රී ලංකන් රුපියල් 1,33,830ක් විය යුතුයි. ඉතින් ඔබගේ ආදායම මීට වඩා අඩුයිද වැඩිද? මීට වඩා අඩු නම් ඔබගේ ආදායම් මට්ටම ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායමට වඩා අඩුයි. ඒ කියන්නේ ඇවරේජ් එකට වඩා අඩුයි. නමුත් කිසිසේත්ම මෙම අගයන් නිවැරදි වෙන්නේ නැහැ. කවදාවත් කිසිම රටක නිවැරදිව ඒක පුද්ගල ආදායමක් මනින්න හැකියාවක් නැහැ. ඒ සඳහා ප්‍රධාන වශයෙන් මෙම කරුණු බලපානවා. ඇතරම මේ නිර්මාණය වෙන්නේ සමස්ත ජනගහනයට සාපේක්ෂව. ඒ නිසා මේ සඳහා රැකියා නොකරන වයස අවුරුදු 18ට අඩු අයත් ඇතුළත් වෙනවා. උදාහරණ විදියට ඔබට වයස අවුරුදු 1ක දරුවෙක් සිටිනවා නම් ඔහුගේ ආදායමත් මේ ආදායමට සමාන වෙන්න ඕන. ඒ වගේම තමයි අපි හිතමු 5 දෙනෙක් ඉන්න පවුලක් ඉන්නවා කියලා. එම පවුලේ 5 දෙනාගේ වාර්ෂික ආදායම රුපියල් 1,16,5ක් වෙන්න ඕන. ඒ කියන්නේ 1,80,කට ආසන්න ප්‍රමාණයක්. කිසිසේත්ම එහෙම වෙන්නේ නැහැ. බොහෝ විට 5 දෙනෙක්ගෙන් යුත් පවුලක මුදල් උපයන්නේ පියා පමණයි. එවිට 5 දෙනාගේම මාසික ආදායමත් රුපියල් 1,33,830ට වඩා අඩුයි. එසේනම් කොහෙද මේ සල්ලි තියෙන්නේ? දැන් ඔබට ගැටලුවක් ඇති. ඒ පිළිබඳ මම ඔබට කෙටියෙන් පැහැදිලි කරන්නම්. ඇතරම සෑම රටකම පවතිනවා ආදායම් අසමානතාවයක්. ඒ කියන්නේ කිසිම රටක සෑම පුද්ගලයෙක්ගේම ආදායම් මට්ටම් සමාන වෙන්නේ නැහැ. නමුත් විවිධ රටවල ආදායම් අසමානතාවයේ අඩුවීම් සහ වැඩිවීම් පවතිනවා. උදාහරණ විදියට ලෝකේ ආදායම් පරතරය අඩුම රට විදියට සැලකෙන්නේ ස්ලෝවේනියාව. ඒ වගේම නරකම ආදායම් බෙදී යාමක් සහිත වැඩිම ආදායම් පරතරයක් ඇති රට විදියට සැලකෙන්නේ දකුණු අප්‍රිකාව. ඇතරම දකුණු අප්‍රිකාවේ ඒක පුද්ගල ආදායම ශ්‍රී ලංකාවටත් වඩා ඉහළයි. නමුත් රටේ දුප්පතුන් ප්‍රතිශතයත් ශ්‍රී ලංකාවට වඩා ඉහළයි. ඒ කියන්නේ රට ධනවත් වුණත් දුප්පත් ප්‍රතිශතය ඉහළයි ඊටත් වඩා දුප්පත් රටවලටත් වඩා. ශ්‍රී ලංකාවෙත් සිද්ධ වෙලා තියෙන්නේ ඒ වගේ දෙයක්. මේක අපි හඳුන්වනවා ගිනි සංගුණකය කියලා. එය නිර්මාණය වෙලා තියෙන්නේ විවිධ රටවල ආදායම් බෙදී යන ආකාරය අනුව. පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවෙත් ආදායම් පරතරය ඉහළ ගිහින්. එයින් අදහස් වෙන්නේ රටේ ධනයෙන් වැඩි කොටසක් සීමිත ධනවතුන් පිරිසක් වටා ඒකරාශී වෙලා කියලා. දැන් අපි කවුරුත් දන්නවා ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 5003ක් කියලා. ඒ කියන්නේ එක පුද්ගලයෙක්ගේ ආදායම ඇමරිකන් ඩොලර් 5003යි. නමුත් මේ රටේ සිටිනවා අධික ධනවතුන් පිරිසක්. ඔවුන්ගේ වාර්ෂික ආදායම් ඩොලර් මිලියන ගණන් වෙනවා. මම ඔබට මුලින් සඳහන් කළා රටක ඒක පුද්ගල ආදායම තීරණය කරන්නේ සමස්ත ආර්ථිකය ජනගහනයෙන් බෙදූ විට කියලා. ලංකාවේ සමස්ත ආර්ථිකය බිලියන 108ක් වෙනවා. මෙම බිලියන 8න් භාගයකට ආසන්න ප්‍රමාණයක් සංකේන්ද්‍රණය වෙන්නේ රටේ ජනගහනයෙන් 10%කට ආසන්න පිරිසකට. ඒ කියන්නේ සීමිත ධනවතුන් පිරිසකට. එවිට ඉතුරු භාගයම බෙදී යන්නේ රටේ සමස්ත ජනගහනයෙන් 90%ක් වගේ ඉතාමත්ම විශාල පිරිසකට. එවිට රටේ බහුතරයකගේ ආදායම මේ පෙන්නන ඒක පුද්ගල ආදායමට වඩා ඉතාමත්ම අඩු වෙනවා.
ඒ පිළිබඳ ඉතාමත්ම හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් ශ්‍රී ලංකාවේ ඇවරේජ් වැටුපෙන්. ශ්‍රී ලංකාවේ සාමාන්‍ය මාසික වැටුප සඳහන් වෙන්නේ රුපියල් 60,000ත් 70,000ත් අතර විදියට. නමුත් පවතින ඒක පුද්ගල ආදායම ඒ වගේ දෙගුණයකට ආසන්නයි. ඒ කියන්නේ 1,33,000කට වඩා ඉහළයි. එමගින්ම ඔබට අවබෝධ කරගන්න පුළුවන් නැති රටේ ධනයෙන් වැඩි කොටසක් සංකේන්ද්‍රණය වෙලා තියෙන කුමන පිරිසක් වටාද කියලා. ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වෙබ් අඩවියට අනුව 2026 වර්ෂයේ රටේ උද්දමනය දැක්වෙන්නේ 5.4ක් විදියට. එය සාපේක්ෂව ඉහළ අගයක්. ඒ කියන්නේ ඒක පුද්ගල ආදායම ඉහළ ගියත් ඒ හා සාපේක්ෂව රටේ උද්දමනයත් ඉහළ ගිහින් මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරු වෙලා. මහ බැංකුවේ නිල වෙබ් අඩවිය තවමත් පවතින්නේ 2024 වර්ෂයේ ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම. එය දැක්වෙන්නේ ඇමරිකන් ඩොලර් 4,516ක් විදියට. ශ්‍රී ලංකන් රුපියල් වලින් 13,64,225ක් වෙනවා. එයත් මාසික වශයෙන් සලකා බැලුවොත් එක් පුද්ගලයෙක්ගේ ආදායම රුපියල් ලක්ෂයකට වඩා ඉහළ විය යුතුයි. මේ සියලුම කාරණා මත ඔබට පැහැදිලි ඇති ඒක පුද්ගල ආදායමේ විශාල වශයෙන් අඩුපාඩු පවතිනවා කියලා. ඇතරම අඩුපාඩු නොමැතිව මෙවැනි දර්ශක නිර්මාණය කරන්න හැකියාවක් නැහැ. සංසන්දනය කිරීමේ පහසුව හේතුවෙන් ලෝක බැංකුව භාවිතා කරන්නේ මෙම මිනුම් දණ්ඩම තමයි. ඒක පුද්ගල ආදායම මගින් පමණක් අපට කිසිම රටක නිවැරදි තත්ත්වය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න අමාරුයි. ඒ සඳහා ආදායම් බෙදී යාම උද්දමනය වගේ දේවලුත් සැලකිල්ලට ගන්න ඕන. ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඉහළ ගියත් සාමාන්‍ය ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නොගියේ ආදායම් පරතරය සහ උද්දමනය ඉහළ යාම නිසා. මෙමගින් ඔබට ඉතාමත්ම හොඳින් පැහැදිලි වෙනවා ඇති කිසියම් රටක ඒක පුද්ගල ආදායමෙන් පමණක් ඒ රටේ සැබෑ තත්ත්වය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න බැහැ කියලා. අවසාන වශයෙන් අපි සොයා බලමු ගෝලීය වශයෙන් ශ්‍රී ලංකාවට හිමි වෙලා තියෙන ස්ථානය පිළිබඳව. IMF අප්ඩේට් වෙලා තියෙන්නේ 2024 වර්ෂය දක්වා පමණයි. එම වර්ෂයේ ඒක පුද්ගල ආදායම විදියට සඳහන් වෙන්නේ ඇමරිකන් ඩොලර් 4,325ක්. ලෝක බැංකුවේ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 4,516යි. එයත් 2024 වර්ෂයේ. අපි මුලින් සඳහන් කළ 5,003 වාර්තා වෙන්නේ 2025 වර්ෂයට අදාළව. මේ අනුව ශ්‍රී ලංකාව ආශ්‍රිත ඒක පුද්ගල ආදායමක් සහිත රටවල් වෙන්නේ වනවටු, වෙනිසියුලාව, ජිබුටි, පිලිපීනය, උස්බෙකිස්තානය වගේ රටවල්. ඇමරිකන් ඩොලර් 5,003ක් විදියට ගත්තොත් ඒ ආශ්‍රිත රටවල් වෙන්නේ එස්වාතිනි, මොරොක්කෝ, වියට්නාම්, ඉන්දුනීසියාව වගේ රටවල්. නමුත් මෙම රටවල් 2014 වර්ෂයේදී ශ්‍රී ලංකාවට වඩා බෙහෙවින් පිටුපසින් සිටි රටවල්. මම ඔබට මුලින් සඳහන් කළා ඇතැම් රටවල ඒක පුද්ගල ආදායම ඉහළ වුණත් එම රටවල ආදායම් පරතරය ඉතාමත්ම ඉහළයි කියලා. ඒ නිසා රටේ දුප්පතුන් අනුපාතයත් ඉතාමත්ම ඉහළයි. එවැනි රටවලට උදාහරණ විදියට ගැබෝන්, සමක ගිනියාව, බොට්ස්වානා, දකුණු අප්‍රිකාව වගේ රටවල් හඳුන්වන්න පුළුවන්. එම රටවල ඒක පුද්ගල ආදායම ශ්‍රී ලංකාවටත් වඩා ඉතාමත්ම ඉහළයි. නමුත් එම රටවල දුප්පතුන්ගේ අනුපාතයත් ශ්‍රී ලංකාවට වඩා ඉතාමත්ම ඉහළයි. දැන් ඔබට රටේ ඒක පුද්ගල ආදායම සහ මිනිසුන්ගේ සැබෑ ධනවත්කම් පිළිබඳ නිවැරදි අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා හිතෙනවා.